උත්සව සමය එළඹීමත් සමගම සෑම පොලිස් ස්ථානයකම විශේෂයෙන් පොලිස්පතිතුමා විශේෂ පණිවිඩයක් බැහැර කළා. නගරයේ ආරක්ෂාව, පූජනීය ස්ථානවල ආරක්ෂාව, ඒ වගේම සෙනග මහජනතාව වැඩිපුර ගැවසෙන සාම්පු සංකීර්ණවල ආරක්ෂාව තහවුරු කරන්නට මා මීට පෙර කලින් කිව්වාසේම විශේෂයෙන් බස්නාහිර පළාතේ 2500ක අතිරේක බලෑනියක් මේ සියලු කටයුතු සඳහා යොදවලා තිනවා. ඒ නිසා මහජනතාව විසින් තමාගේ රථය යතුරුපැදිය යම්කිසි ස්ථානයක ගාල් කරන්නේ නම් ඒ පිළිබඳ අවධානය යොමු කරන්න. ඒ වගේම එම රථයේ වටිනාකමින් යුත් දේපල හෝ මුදල් තබා නොයන්න. ඔබට යම්කිසි කෙනෙක් පිළිබඳ සැකයක් ඉස්මතු වන්නේ නම් ඔබ ළඟම සිටින පොලිස් නිලධාරියෙකුට ඒ බව දැනුම් දෙන්න. ඒකට හේතුව තමයි මේ උත්සව සමයේ සිවිල් ඇඳුමින් හැඳගත් නිලධාරීන් රාශියක් ඔබගේ සහයට, ඔබගේ ආරක්ෂාවට අපි යොදවලා තිනවා. ඒ වගේම බුද්ධි නිලධාරීන් ඔබ සමීපයේ ඉන්නවා. ඒ සම්බන්ධවද සියලුම මහජනතාව අපි දැනුවත් කළ යුතුයි. ඒ වගේම ඔබ නිවසින් බැහැරව යන අවස්ථාවකදී මා මීට කලින් ඔබට දැනුම් දුන්නා. නිවසේ ආරක්ෂාව පිළිබඳවත් නැවතත් ඔබට මතක් කරමින් ශ්‍රී ලංකා පොලිසිය ඒ වගේම විශේෂ කාර්ය බලකාය ත්‍රිවිධ හමුදාව මේ සියලුම ආරක්ෂක කටයුතු සඳහා ඔබව ආරක්ෂා කරන්නට සූදානමින් සිටිනවා.